අමාරු ගමන යන්න කලින් ඔයා හොඳටම නිමිලා ඉන්න ඕනේ. කිසිම තරහක් තියාගන්න එපා. කිසිම වෛරයක් තියාගන්න එපා. අර අපි කියන්නේ අලු යට ගිනි නැති වෙනකම්ම නිමිලා යන්න. හැබැයි ඒකෙන් ඉගෙනගත්තු පාඩම, ඒකෙන් ඉගෙනගත්තු අත්දැකීම හොඳට මතක තියාගන්න. විශේෂයෙන්ම පුතේ ලොකු ටාගට් එකක් තියාගෙන මම පුතා ඒ දිහාවට මූව් වෙන්නේ. අපි මේ ගමන යද්දී මහන්සි අරින්න ඕනේ. දෙපැත්තේ තියෙන පඳුරු යට ඉඳගෙන නෙවෙයි. තව ඉදිරියේ අවසානයේ ඔයාලට පේන්න තියෙන මහ රූස්ස ගහගාවයි ඔයා මහන්සි නිවන්න ඕනේ. ඒ නිසා ඒ වෙනුවෙන් වගේ ටාගට් එක වෙනුවෙන් ඔයා මූව් ඔන් වෙන්න. අලු යට ගිනි ඔයාට අවශ්‍ය නැහැ. තරහ ඕනේ නැහැ, වෛර ඕනේ නැහැ. පාඩම ඉගෙන ගන්න. එතනින් එහාට ඔයා ජීවිතේ ඉස්සරහට එන්න. මොකද අපි තරහ පිරිමහලා ඉවරයක් කරන්න බෑ. ජීවිත මෙතනින් ඉවර වුණාට සංසාරය එතනින් ඉවර වෙන්නේ නැහැ. ඒක ගොඩාක් දිගයි. ඒ නිසා තමන්ගේ අරමුණු මනුස්ස හිතවාදී අරමුණුත් එක්ක ලස්සන ගමනක් යන්න. ඒ හින්දා මේ අලු යට ගිනි තියාගන්න එපා. ඒව අවශ්‍ය නැහැ අපිට. ඔයාට මුකුත් කරන්න බෑ. හිතන්නවත්. අපිට ගොඩාක් කරදර කරපු, අපිට ගොඩාක් රිද්දන මිනිස්සුන්ගේ අපි පරිගන්න අවශ්‍ය නැහැ. ඒ මිනිස්සුන්ට 아무තු දඬුවම් දෙන්න අවශ්‍ය නැහැ. එකම දේ. ඒ මිනිස්සු දීපු, ඒ මිනිස්සු කරපු ඒ දේ අමතක කරලා ඒ මනුස්සර සමාව දෙන්න. ඒක තමයි ස්වභාව දහමෙන් එයාට හම්බෙන්න තියෙන හොඳම දඬුවම. කාටවත් පරිගන්න යන්න එපා. කාටවත් රිද්දන්න යන්න එපා. අපිට හම්බෙන්නේ නැති දෙයක් නැහැ. පරිගන්න කාලේ නාස්ති කරොත් අර ඉස්සරහා පේන රූස්ස ගහගාවට යන්න ඔයාට වැය වෙන කාලේ තව වැඩි වෙයි. තව දේවල් දික් වෙයි. එපා. නවත්තලා දාන්න. ඒ ඈත පේන රූස්ස ගහගාවට ඉක්මනින් යන්න ඕන නම් පරිගන්න එක නතර කරන්න. ඔයා